ජීස් පිටයි. ශක්තිමත් අය ඇදහිල්ලේ ඉන්නවා, දුර්වලයොත් ඇදහිල්ලේ ඉන්නවා. ශක්තිමත් ඇදහිමක් තියන අය, දුර්වල ඇදහිමක් තියන අය දෙකක් ඉන්නවා. කොටස් දෙකක් හැම ක්‍රිස්තියානි සභාව තුළ ක්‍රිස්තු ශරීරය තුළ ඉන්නවා. අපි බලමු දුර්වලය කවුද ශක්තිමත් අය කවුද කියලා. 1 කොරින්ති 8:10 කියනවා. දැනුම ඇත්තාවෝ නුඹ දේවාලයක කැමට වාඩිව සිටිනවා නම් දුටුවොත් දුර්වලයන්ට එය ප්‍රේමණීය නොවේ. weak faith strong faith දෙකක් තියෙනවා. එතකොට දුර්වල ඇදහිලිවන්තයෙකුට ඔබ ගිහිල්ලා දේවාලයක වාඩි වෙලා කෑමක් කකා ඉන්නවා නම් ඒ දේවාලයේ තියෙන ඒකට පූජා කරපු පූජා වට්ටියෙන් කකා ඉන්නවා නම් අර දුර්වලයාට හිතෙනවා ඒ දුර්වලයා ඔව් අදාහගෙන ඉන්න දෙයින් දුර්වල වෙන්න තවත් දුර්වල වෙන්න පුළුවන්. ඒ මොකද ඔව් දුර්වලයා හැම වෙලේම දන්නේ නැහැ දේවාලයක ඉන්න දෙයියෝ නැහැ කියන එක දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මෙතන දෙවි කෙනෙක් ඇති. මොන හරි කවුරු හරි යක්ෂ හරි මොන හරි දෙවි කෙනෙක් මේ රූපයට ආවේශ වෙලා ඇති. එයාට පූජා කරපු පූජා වට්ටියෙන් කාපුවම අපිටත් මොන හරි වෙයි කියන බය දුර්වලයට තියෙනවා. අපි දන්නවා මුළු ලෝකේ ගල් වලින් හැදුවත්, මැටි වලින් හැදුවත්, ලී වලින් ඇඹුවත්, කොටලා කපලා ගත්තත් මොන දෙයියෝ කියලා නම දැම්මත් අපි දන්නවා ඒකේ දෙයියෙක් නෑනේ. අපි දන්නේ එකම දෙවියන් වහන්සේ විතරනේ. ඒක තමයි strong faith එක්කෙනා. ශක්තිමත් ඇදහිම තියෙන කෙනා ඒක දන්නවා. ඕකේ දෙයියෙක් නෑනේ. ඉතින් ඕකේ පූජා වට්ටියෙන් කෑවා කියලා මුකුත් වෙනවද? එහෙම වෙන්න විදියක් නෑනේ. දෙයියෙක් ඉන්න එපානේ ඒක ඇතුල් වෙන්න. අන්න එහෙම strong faith එක්කෙනා හිටියට දුර්වලයා එහෙම හිතන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕන ශක්තිමත් අය, ඇදහිල්ලේ ඉන්න ශක්තිමත් අය දුර්වලයන්ට ඒගොල්ලන්ගේ ඇදහිීමෙන් වැටෙන්න, දුර්වල වෙන්න, තවත් වටන්න, තුවාල වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය දන්නන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය කෑමත් බීමත් නොවේ. ඒ නිසා මේ කෑම කන එක ගැන, බීම බොන එක ගැන දුර්වලයන්ට ඇඟිල්ල දික් කරන්නේ නැතුව දුර්වලයන්ට ඕගොල්ලන්ට ඇඟිල්ල දික් කරන්නේ නැති වෙන්න ශක්තිමත් අය වග බලා ගන්න ඕන. අන්න ඒකයි මේකේ අපි තේරුම් ගන්න ඕනේ. ක්‍රිස්තු භක්තකේ හැම වෙලෙම සමාදානෙ උපදවන පිණිස ජීවත් විය යුතුයි. ඒ විතරක් නෙමෙයි එකිනෙකා වැඩි දියුණු වෙන විදියට අපි හැසිරෙන්න අවශ්‍යයි. එකිනෙකා වැඩි දියුණු වෙනවා කියන්නේ හැම ක්‍රිස්තු ශරීරයේ ස්වභාවයෙන් ඉන්න හැම ක්‍රිස්තු භක්තිකයාටම ශක්තියක් වන විදියට ඔබ හැසිරෙන්න, කතා කරන්න, ජීවත් වෙන්න වග බලා ගන්න ඕනේ. ඔබගේ පෞද්ගලික ජීවිතයත්, ඔබගේ පෞල් ජීවිතයත් හැම එකක්. ඒ නිසා ඔබ චර්ච් එකේදී එළියේදී ඔබගේ ජීවිතේ වෙනසක් තියෙන්න බෑ. චර්ච් එකේ එක විදියයි, එළියේ එක විදියයි, වැඩපොළදී තව විදියයි එහෙම බෑ. දෙකම එකයි. තැන් තුනේම එකම විදියට ඉන්න ඕන. ඒක තමයි හරි ක්‍රමවේදය. ඒ නිසා මේවා හරියට ඉගෙන ගන්න. තව ඊට වැදගත් දෙයක් කියන්න ඕන. 2 කොරින්ති 4:2 කියනවා ක්‍රිස්තු භක්තිකයා කොහොමද ජීවත් වෙන්න ඕන කියලා. 2 කොරින්ති 4:2 කියනවා. මේ අනුග්‍රහය යටතේ සත්‍ය වචනේ අපි ප්‍රකාශ කරන්න ඕන. මිනිසුන්ට කියලා දෙන්න ඕන. ඒ වගේම ක්‍රිස්තු භක්තිකයා අනිත් එක්කෙනාව ගොඩනගන විදියට හැසිරෙන්න ජීවත් වෙන්න ඕන. ඒකට ඉවසීම ගොඩක් අවශ්‍යයි. ඒ නිසා මේවා හරියට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ සියලු දෙනාට යේසු පිළිතුරු